සිංහල භාෂාවේ පුතා ල දෙකක් එක ළඟ යෙදෙනකොට මතක තියාගන්න සිංහල භාෂාවේ ල අක්ෂර දෙකක් එක ළඟ යෙදෙන විට ඔන්න රීඩ් සිංහල භාෂාවේ ල අක්ෂර දෙකක් එක ළඟ යෙදෙන විට රීතිය තමා පළමු ල අක්ෂරය මූර්ධජ විය යුතුයි. මොකක් වෙන්න ඕනේද? පළවෙනි ලයන්න මූර්ධජ වෙන්න ඕන. එතකොට භාෂාවේ පුතේ කොහේ හරි ල අක්ෂර දෙකක් එක ළඟ යෙදෙනකොට අපි දන්න රීතිය තමා ල අක්ෂර දෙක එක ළඟ යෙදෙනකොට පළවෙනි ලයන්න මූර්ධජ ල කරන්න ඕනේ කියන එක. දැන් ඕක කටපාඩම් කරගන්න එපා. මේ රීතිය වෙනස් වෙන තැන් තියෙනවා. පැහැදිලිද? රීතිය තමයි ල අක්ෂර දෙකක් එක ළඟ යෙදෙනකොට පළවෙනි ලයන්න මූර්ධජ වෙන්න ඕනේ කියන්නේ. එහෙම වචන ටිකක් තියෙනවා. මෙන්න පළවෙනි වචන. පළල නලල බලලා ආය කලල මෙන්න මේ වගේ වචනවල පුතේ ඒක ගැටලුවක් නැහැ. මොකද්ද වෙන්නේ? මූර්ධජල මුලින් යෙදিলা දන්තජල පිටිපස්සෙන් යෙදෙනවා. හැබැයි ওই රීතිය වෙනස් වෙනවා මෙන්න මෙහෙම වුණොත් වැරදිලා හරි පළමු ල අක්ෂරය හල් වෙලා යෙදුනොත් පළවෙනි ල අක්ෂරය හල් වුණොත් අන්න එතකොට වෙනස් වෙනවා. බල්ලා කොල්ලා කෙල්ල කොල්ල කෙල්ල වගේ වචන. එතකොට ල දෙකම මොකද වෙන්නේ? දන්තජ වෙනවා. එතකොට ල් කියලා තමයි එන්නේ. මෙන්න මෙහෙමයි එන්නේ. තේරුණාද? හැබැයි මේ රීති දෙකෙම පරිබාහිර වචන තුනක් තියෙනවා. මේ රීති දෙකෙන්ම පරිබාහිර රීතියක් තියෙනවා. මේක විශේෂයි පුතා. දැන් ඕගොල්ලෝ උලෙල ලියන්න ඕනේ මෙහෙම. උලෙල මෙහෙම ලියන්න වෙන්නේ මෙන්න මේ කතන්දරේ නිසා. මේක ලියා ගන්න ඕනේ වෙනම පුතා. උලෙල මෙහෙම ලියන්න වෙන්නේ මේගොල්ලොන්ගේ පාලි සංස්කෘත වචන හැදෙන සිස්ටම් එකක් තියෙනවා. සිංහල භාෂාවේ අපි සමහර වචන සංස්කෘත පාලියේ ආభాෂයෙන් අරගෙන සිංහල පද හදාගන්න ක්‍රමයක් තියෙනවා. එතකොට සංස්කෘත භාෂාවේ මේ උලෙල උල්ලෝඩ කියලා හඳුන්වනවා. එයා පාලි භාෂාවට එනකොට උල්ලෝල කියලා හඳුන්වනවා. ඒ නිසා ඒ ආభాෂයෙන් සිංහල වලට එනකොට පුතේ මොකද මේ දන්තජල මුලට ඇවිල්ලා මූර්ධජල අගට යන්න ඕනේ. නිසා උලෙල මෙහෙම වෙනවා. ඈදලිද? දෙවෙනි වචනය නිගලින්නර සංස්කෘත භාෂාව නිසා. සංස්කෘත රීතිය නිසා. ඊට පස්සේ මලල කියන වචනේ මෙහෙම ලියන්නේ මේ දෙකටම එහා පැත්තෙන් එහා එන්නේ. ඒකට හේතුව පුතේ පාලි වචනය මල්ලව. එතකොට මල්ලව කියන වචනේ මලල කියන වචනේ හැදෙන්නේ මෙහෙම. ඊට පස්සේ තලෙලු කියන වචනේ ඉන්නේ මෙහෙම. ඒකට හේතුව තල්ලාල කියන වචනයෙන් පුතේ තලේ ලු හැදෙන්නේ මෙහෙම. මේ තුනම පුතේ අතිවිශේෂ වචන තුනක්. හේතුව තමයි සමහර වචන සිංහල භාෂාවේ හැදෙන්නේ පාලි සංස්කෘත බලපෑමත් එක්ක. ඒ නිසා රීතිය මෙහෙම වුණාට ඒ රීතියෙන් පරිබාහිරව හල් වෙනකොට මෙහෙම වෙනවා. ඒ දෙකෙන්ම පරිබාහිරව පුතේ පාලි සංස්කෘත වචන හැදෙන සිස්ටම් එකෙන් උලෙල මෙහෙම හැදෙනවා. මලල මෙහෙම හැදෙනවා. තලෙලු